ආයුබෝවන් යාළුවනේ ඔන්න අද මම පෙන්නන්නේ අපි හැමෝම වගේ කන්න කැමති අපේ ශ්‍රී ලාංකික ක්‍රමයට හදන රසවත් කරවල බැදුමක්. ඉතින් මේක හදද්දි මුළු ගේ පුරාම හරිම සුවඳයි. ඒ වගේම පිටරට ඉන්න කෙනෙකුට උනත් කරවල කෑල්ලක් ඔය ශ්‍රී ලංකාවේ කඩේකින් එහෙම අරගත්තොත් මේ විදියට හදාගන්න පුළුවන්. ඒ වගේම සතියක් පුරාවට පාවිච්චියට ගන්නත් පුළුවන් මේ විදියට හදලා තියාගෙන. දැන් ඉතින් අපි මුලින්ම මේ ටික බැද ගන්න ඕනේ. මම තෙල් එකතු කරලා ඒ තෙලට ගොරක කෑල්ලක් එකතු කළා. ඒකේ තියෙන ඇඹුල් ගතිය ඒ තෙල් වලට එකතු වෙලා හොඳ රසයක් එකතු වෙනවා අපේ කරවල ටිකට. ඉතින් දැන් මම කරවල ටික හොඳට සෝදලා අරගෙන මේ වගේ පුංචි කෑලි වලට කපලා තමයි එකතු කරගන්නේ. කරවල ගොඩක් හොදන්න මොකද ලුණු ගතිය වැඩි නිසා. දැන් මම මේක වහලා තමයි මේ විදිහට සැරෙන් සැරේ කලවම් කරමින් මේක බැදගන්නේ. ඉතින් මොකද මම මේකට තෙල් ගොඩාක් එකතු කළේ නැහැ මේ කරවල ටිකට. ඒ නිසා මේක වහගත්තාම ඒකේ තියෙන වතුරත් උනලා මේ කරවල කෑලි හොඳට තැම්බිලා ඊට පස්සේ අර තෙල් ටිකෙන් බැදෙනවා. ඉතින් ඒ නිසා කලවම් කරමින් අපි මේක වහගෙන මේ විදිහට බැද ගන්නවා. දැන් මේ කරවල කෑලි ටික හොඳට බැදුනාට පස්සේ මෙන්න මේ වගේ වුණාට පස්සේ මම මේ ටික ලිපෙන් මේ විදිහට අයින් කර ගන්නවා වෙන භාජනයකට. ඊට පස්සේ අර ඉතුරු වෙලා තියෙන තෙල් ටික විසි කරනවා අයින් කරනවා. ඊට පස්සේ නැවතත් මම වෙනමම තෙල් ටිකක් මේකට එකතු කර ගන්නවා. මොකද අර තෙල් ටිකේ දැන් ලුණු ගතිය වැඩි. එතකොට අපේ කරවල බැදුම ගොඩාක් ලුණු රසයක් තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ ඒකට මම එකතු කරනවා කුරුඳු පොත්තක් ඒ වගේම සුදු ලුණු මේ විදිහට කපාගෙන. දැන් මේ විදිහට ලොකු ලුණු ගෙඩියක් කපාගෙන එකතු කරන්න. ඉතින් ලුණු ටිකක් ලොකුවට වගේ තමයි මම කපාගන්නේ. ටිකක් හැපෙන්න තියෙන්න ඕන නිසා. ඒ වගේම තමයි ලුණු වල ප්‍රමාණ ඔයාලට අඩු වැඩි කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ කැමැත්ත අනුව. ඊට පස්සේ මම මේකට කරපිංච මේ විදිහට එකතු කරනවා. ඉතින් රම්පේ තියෙනවා නම් එකතු කරන්නත් පුළුවන්. ඉතින් පිට රටවල රම්පේ හොයාගන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ මේ විදිහට කපාගත්තු තක්කාලි ගෙඩියක් ඒ වගේම මාළු මිරිස් කරලක් දෙකක් මේ විදිහට කපාගෙන තියෙනවා නම් එකතු කරන්න. ඒකෙන් හරි රසයක් වගේම ලස්සන පාටකුත් එනවා අපේ මේ කරවල බැදුමට. දැන් අර කලින් බැදගත්තු කරවල ටික අපි මේකට එකතු කරලා හොඳට කලවම් කරනවා. ඉතින් මම මේ සියල්ලම හොඳට බැදගන්නේ අර කලින් දාපු තෙල් මේස හැන්දෙන්. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා මිරිස් කෑලි ටිකක් වැඩිපුර එකතු කරනවා. ටිකක් සැරට ඕන නම් තවත් එකතු කරන්නත් පුළුවන්. මේ විදිහට මේ ටික අපි හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ තියෙන මේ ගොරක කෑල්ල අයින් කරනවා. මොකද ඇඹුල් ගතිය වැඩි වෙන්න පුළුවන් අපි තක්කලිත් එකතු කරපු නිසා. ඒ නිසා මම මේකේ තියෙන මේ ගොරක කෑල්ල අයින් කරගන්නවා. දැන් අපේ කරවල තෙම්පරාදුව හරි. ඉතින් මේ විදිහට හදාගත්තාම මේකත් එක්ක විතරක් වුණත් බත් කන්නත් පුළුවන්. ඉතින් ශීතකරණයේ හරි එළිය හරි තියාගෙන මේක සතියක් වුණත් පාවිච්චියට ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. දැක්කමත් කන්න ආස හිතෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියටත් ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ආයුබෝවන්.